guys, welcome back to my YouTube channel. ඉතින් අපි සින්දුවකුත් කියාගෙන ආවා මහ ඔය උණු වතුරලින් බලන්න. මීට කලිනුත් මම එකපාරක් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට ඔන්න ඔහම හදලා තිබ්බේ නෑ. දැන් නම් නාන්න එහෙමත් හදලා තියෙනවා. ඔන්න බලන්න බුබුලු එනවා. ඇත්තටම මේ දේවල් වෙන්නේ කොහොමද කියලා නම් හිතා ගන්න බෑ, මම දන්නේත් නෑ. බලන්නකො ලස්සනට බුබුලු වෙන හැටි. සෑහෙන රස්නයක් තියෙනවා. අල්ලන්නවත් බැරි තරමට සමහර ඒවාගේ නම් සෑහෙන රස්නේ තියෙනවා. වතුර නිතරම උතුරලා යන නිසා ලිස්සන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩි. හරිම පරිස්සමට තමයි ඉතින් මෙතන අඩිය තියලා යන්න ඕනේ. බලන්න තියෙන පුංචි ඉඩකඩක වුණාට ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. වැඩිහිටි කෙනෙකුට ටිකට් එක 100ක් තමයි වෙන්නේ. පාසල් ළමුන්ට ටිකට් එක රුපියල් 50ක් වෙන්නේ. උණු වතුරලින් බලන්න යන්න තියෙන පාර දෙපැත්තේ කෑම වර්ග කඩ, ටොයිස් වර්ග, ඒ හැමදේම කඩ දාලා තියෙනවා. හැමෝටම ඕනම දෙයක් ගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි එතනින් පිටත් වුණා තව අලුත් ලස්සන තැනකට යන්න. බලන්නකො ස්වභාවයේ තියෙන ලස්සන. ඇත්තටම හරිම ලස්සනයි. ඒ ගල, මේ කන්ද අපේ පස්සෙන් එනවා වගේ තමයි දැනුනේ. එහෙනම් අපි තව අලුත් ලස්සන තැනකින් හමු වෙනකන් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න ජෙස් පිහිටයි.